ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමගම මේ වෙන විට කතෝලික සභාව සහ ලෝක පුරා ඉන්න කතෝලිකයන් නව පාප් වහන්සේ නමක් තෝරා ගැනීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ කියන්නේ මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් කොන්ක්ලේව් එකක්. නැත්නම් සිංහලෙන් අපි වරණයක් වගේ වචනයක් තමයි පාවිච්චි කරන්නේ. ඒත් මේ ක්‍රියාවලිය මේ වෙන විට සාන්ත පීතර බැසිලිකාවේ කියන්නේ වතිකානයේ ආරම්භ කරලා තියෙනවා දිව්‍ය පූජාවකින් පසුව. මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ පාප් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද සහ පාප් වර්ණය පිළිබඳ දල අදහසක් විශේෂයෙන්ම කතෝලික නොවන කෙනෙකුට ලබා දීමයි. එහෙම කියන්න හේතුව කතෝලික කෙනෙකුට මේ ක්‍රියාවලිය පිළිබඳ දැනගත යුතු කාරණා සභා ඉතිහාසත් එක්ක බලද්දී ගොඩාක් තියෙනවා. ඒක මේ වීඩියෝ එකකින් එකපාර කියන්න අමාරුයි. මෙම ක්‍රියාවලිය පැවැත්වෙන්නේ ඉතාලියේ රෝමයට ආසන්නව තියෙන වතිකානය කියන ලෝකයේ කුඩාම රාජ්‍ය ලෙස හඳුන්වන ස්ථානයේ ඉඳලා. මේකට හේතුව තමයි රෝමානු කතෝලික සභාව කියන්නේ සෙන්ටර් වෙලා තියෙනවා කියන නැත්නම් අපින කේන්ද්‍ර වෙලා තියෙන්නේ මේ රෝමයේ ඇසෙන තියෙන වතිකානය හා සම්බන්ධවයි. එතකොට මේ වතිකානයේ තියෙන සාන්ත පීතර බැසිලිකාව සහ සිස්ටයින් දෙව් මැදුර තමයි මේ පාප් වර්ණය සඳහා නැත්නම් කන්ක්ලේව් එක සඳහා විශේෂයෙන්ම භාවිතා වෙන ස්ථාන දෙකක් විදියට නම් කෙරෙන්නේ. එතකොට ඊට අමතරව ජනතාව ප්‍රධාන වශයෙන් රැඳී සිටිනවා සාන්ත පීතර චතුරස්‍රය කියලා කියන බැසිලිකා එක වටේට තියෙන හරිය. එතකොට ප්‍රධාන වශයෙන් කවුද පාප් වහන්සේ කියලා හඳුන්වන්නේ කියන දේ දැන ගැනීම වැදගත් වෙනවා. පාප් වහන්සේ කියන්නේ රෝමානු කතෝලික සභාවේ නායකයා විදියට නැත්නම් මේ සභාවේ ආරම්භකයා විදියට අපිට සලකන්න හම්බෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගාරෝහණය වුණායින් පස්සේ ඒ කියන්නේ අපි කියන උන්වහන්සේ කුරුසේ දුක් විඳලා උකුත් වෙලා ඒ කියන්නේ මිය ගිහින් පස්සේ දවස් 3කින් උක්තාන වුණා. ඒ කියන්නේ මරණය පරාජය කරලා නැගිටලා අදටත් උන්වහන්සේ ජීවමානව ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා කතෝලික සභාවක් විදිහට. එතකොට උන්වහන්සේ හැබැයි ටික කාලයකට පසුව නැවතත් ස්වර්ගයට වැඩම කරනවා. ඉන්පසුව උන්වහන්සේ සභාවේ අදෘශ්‍යමාන නායකයා විදියට වැඩ සිටිනවා. නමුත් මේ සභාවේ දෘශ්‍යමාන නායකයා විදියට තෝරගන්න පුද්ගලයාට තමයි අපි පාප් වහන්සේ කියලා කියන්නේ. මේක ජේසුස් වහන්සේගෙන් පස්සේ උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයෙක් වෙලා හිටපු පේදුරුතුමාගෙන් පටන් අරගෙන අද වෙනකන් අවසානයේ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දක්වාම ගමන් කරලා තිබෙනවා. ඊට පස්සේ අපි දැන් ඉන්නේ ඊළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම. තව විදියකින් කිව්වොත් කතෝලික සභාවේ පැවිදි ජීවිතයක් ගත්තොත් අපි කියනවා සහෝදරතුමන්ලා කියලා කියන්නේ බ්‍රදර්ස්ලා කියලා අපි කතා කරන කට්ටිය. ඊට පස්සේ ඉන්නවා ඩීකන්ස්ලා කියලා ඉන්නවා නැත්නම් තේවාචාර්ය මට්ටමින් ඉන්නවා. ඊට පස්සේ පූජා ප්‍රසාදින් වහන්සේලා ඒක තමයි ගොඩක් අය දන්න ෆාදර්ස්ලා කියලා කියන්නේ. ඊළඟට ඉන්නවා බිෂප්ලා. එතකොට බිෂප්ලාව ගත්තොත් ඒ අපේ රදගුරුතුමන්ලගෙන් ගත්තොත් අපේ රටට ඉන්න සාමාන්‍යයෙන් අග රදගුරු හිමිපාණන් කෙනෙක්. ඒ කියන්නේ අපේ ලංකාව ගත්තොත් ඒ බිෂප්ලාගෙනුත් ප්‍රධාන කෙනෙක්. එතකොට සමහර වෙලාවට ඒ කියන්නේ අපේ රටට එළිය විශාල රටවල් ගත්තොත් එතකොට විශාල ජනගහනයක් ඉන්න විශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩිපුර ඉන්න රටවල ඒ අනුව ආක් බිෂප් කියලා කියනවා. නැත්නම් අග රදගුරු හිමිපාණන්ලා ඒ විදිහට ඉන්නවා. ඊට අමතරව පාප් වහන්සේ විසින් මේ රදගුරු හිමිපාණන් අතරින් සමහරක් අයව තෝරාගන්නවා කාඩිනල් කියන නැත්නම් කියන තනතුර සඳහා. එතකොට සාමාන්‍යයෙන් කාඩිනල් කෙනෙකුට අග රදගුරු හිමිපාණන් කෙනෙකුට වැඩිය යම් කිසි වගකීමක් සහ කතෝලික සභාවේ ඊට වැඩිය සාමාන්‍ය බලයකුත් තියෙනවා. ඒ වගේම ඊළඟටපත් වෙන පාප් වහන්සේ බොහෝ දුරට පත් වෙන්නේ මේ ඉන්න කාඩිනල් හිමිපාණන්ලා එක්කෙනෙකුයි. මෑත ඉතිහාසයේ කියන්නේ අපේ මතකයේ තියෙන කාලෙක සාමාන්‍යයෙන් හිටපු පාප් වහන්සේලා අතරින් ප්‍රධාන කෙනෙක් වෙන දෙවන ජුවාන් පවුලු පාප් වහන්සේ කියන්නේ උන්වහන්සේ පාප් වහන්සේ බවට පත් වෙන්නේ 1978 දී. 78 ඉඳන් 2005 වෙනකන් උන්වහන්සේ ස්වර්ගස්ථ වෙනකම් උන්වහන්සේ පාප් වහන්සේ ධුරේ කටයුතු කරනවා. එතකොට සාමාන්‍යයෙන් මධ්‍යස්ථ
ඒ වුණාට ගොඩක් සාම්ප්‍රදායික පැත්තට යම් කිසි නැඹුරුතාවයක් තිබිච්ච පාප් වහන්සේ නමක් කෙනෙක් විදිහට තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. නමුත් ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ සහ ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සංචාරය කරලා තිබෙනවා. ඒකට උන්වහන්සේ අවුරුදු 27කට කිට්ටු ප්‍රමාණයක් සිටීමත් උදව් වෙලා තියෙනවා. ඔයවා උන්වහන්සේ 2005 දී ස්වර්ගස්ථ වෙනවා. ඉන් පසුව අපේ කාලේ තිබිච්ච ඒ කියන්නේ මගේ ජීවිත කාලේ තිබිච්ච පළවෙනි කොන්ක්ලේව් එක නැත්තම් පාප්පරණය පැවැත්වෙනවා. මේක සිදුවන්නේ අප්‍රේල් මාසෙක. එතකොට දැන් මේ පාප්පරණය සිදුවන්නේ පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වුණායින් පසුව. එතකොට ඒ කාලේ පාප් වහන්සේ කෙනෙක් නැති කාලය නම් කරනවා වතිකානය විසින් සේඩේ වැකන්තය කියන එකක් නැත්තම් සීට් එම්ටි සීට් කියන එකක්. එම්ටි සීට් එක කියන්නේ සුද්ධාසනය හිස් බව තමයි ඒ වෙලාවේ අදහස් කරන්නේ. ඊට පස්සේ පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වුණාම කරන වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒක ගැන වෙනම කතා කරමු. නමුත් ඉන්පසුව එතන ඒක වෙනකොට ඉතුරු වෙලා ඉන්න කාඩිනල්වරු ඒ කියන්නේ අවුරුදු 80ට අඩු කාඩිනල්වරු සියලු දෙනාම එකතු වෙලා නව පාප් වහන්සේ කෙනෙක් තෝරා ගන්නට මේ කොන්ක්ලේව් කියන ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ පාප් වහන්සේ ස්වර්ගස්ථ වී සති දෙකකට මත්තෙන් ඒකට දිනයක් නියම කරනවා. ඒ දිනය නියම කරලා අවසානයේ ඒ තෝරාගත් කියන්නේ දිනය වෙනකන් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වලට කියන්නේ සම්බන්ධෙන්ට පැමිණි කාර්යවරු ගොඩක් වෙලාවට ආපහු තම රටවල් වලට යවෙන්නේ. ගොඩක් වෙලාවට වතිකානයේම ඇඳී සිටිනවා. උන්වහන්සේලා මේ වෙලාවේදී යම් කිසි සාකච්ඡා පවත්වනවා. ඒක අපේ කියන මේ පොලිටිකල් කැම්පේන් එකක් වගේ ප්‍රසිද්ධිය එහෙම නොවුනට යම් කිසි කරුණු සම්බන්ධව කියන්නේ සභාව කොයි අතට යා යුතුද කියන විශේෂයෙන්ම සහ දැනට ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න නැත්තම් ගැටලු අර්බුද සමහර වෙලාවට ඒක කතෝලික සභාවට සමහර වෙලාවට ඒක ලෝකයට වෙන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධව ඔවුනොවුන්ගේ මත ඔවුනොවුන්ගේ අදහස් මේ වෙලාවේදී හොමාරු වෙනවා. විශේෂයෙන්ම නවක කාඩිනල්වරු කියන්නේ අපි ගමු ස්වර්ගස්ථ වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ළඟකදී පත් කරපු පාප් කාඩිනල් හිමිපාණන්ලා මේ වෙනකොට කලින් හිටපු ඒ කියන්නේ දැනට වයසක මේ කියන්නේ දැනට වයස්ගතම කාඩිනල් හිමිපාණන්ලා ඉන්නේ දෙවන ජෝන් පවුල් පාප් වහන්සේ පත් කරපු කාඩිනල් හිමිපාණන්ලා. ඉතින් උන්වහන්සේලාගේ මත උන්වහන්සේලා කවුද උන්වහන්සේලාගේ දැනට සභාවේ ඉස්තිරලා තියෙන කාර්යයන් මොනවාද පිළිබඳ යම් කිසි අදහසක් වුන් දරනවා. එතකොට මේක අර අපි ගත්තා වගේ පක්ෂවලට බෙදලා එහෙම කරගන්න මට්ටම එහෙම දෙයක් නෑ. යම් කිසි සભ્ય විශේෂයෙන්ම මේක ඩිප්ලොමැටික් බේසිස් එකකදී වෙන කතාවක්. ඊට පස්සේ මේ තෝරාගත් දවසේදී උන්වහන්සේලා ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙයක් පවත්වනවා. ඒ කියන්නේ දිව්‍ය පූජාවක්. සුද්ධාත්ම ආශිර්වාද නැත්නම් දේවවර ප්‍රසාද උණ්ඩන්න යන තීරණය කතෝලික සභාව විශ්වාස කරනවා දේව අනුග්‍රහය මත සහ දේව මඟ පෙන්වීම මත සිදුවන තීරණයක්. මේ තෝරා ගන්න පුද්ගලයා සුද්ධාත්මානුහසින් සුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම යට කාඩිනල්වරු මගින් තෝරාපත් කර ගන්නවාය කියලා. ඉතින් මේ පූජාව ගොඩක් වෙලාවට සිදු කරන්නේ කියන්නේ ඩීන් ඔෆ් ද කොලෙජ් ඔෆ් කාඩිනල්ස් කියලා කියනවා. ඒ කියන්නේ දැනට ඉන්න කාඩිනල් මණ්ඩලයේ ප්‍රධානියා විසින් තමයි ඒ දිව්‍ය පූජා පවත්වන්නේ. ඊට පස්සේ දැනට ඒ කියන්නේ අවුරුදු 80ට අඩු සහ මේ කියන්නේ කොන්ක්ලේව් එකට පාප්පරණයට සහභාගී වීමට සුදුසුකම් ඇති ආදීන හිමිපාණන්ලා පොරොන්දුවක් නැතහොත් අපි කියනවා ඒකට දිවුරුම් දීමක් සිදු කරනවා. මෙම පාප්පරණ නැත්නම් කොන්ක්ලේව් එකේ සිදුවන ඇතුළේ කියන්නේ සිස්ටයින් දේව මන්දිරයේ සිදුවන කිසිම දෙයක් එළියට නැත්තොත් සමාජයට නැත්නම් ලෝකයට මොනියම් මාර්ගයකින් පාප්පරණය තුලදී හෝ ඉන්පසුව හෝ පවසන්නේ නැතේ කියලා. මේ අතර වාරයේදී වතිකානයේ ඉන්න ආමි එක කියන්නේ සරල විදිහට කිව්වොත් මේ ආරක්ෂකයින් සාමාන්‍යයෙන් වුන් විශේෂයෙන්ම පුහුණු කරපු පාප් වහන්සේගේ ආරක්ෂකයින් සහ වතිකානයේ ආරක්ෂාව සම්බන්ධ ඉන්න කොටස කියන ස්විස් ගාඩ් එක කියලා. ඒතර මේ ස්විස් ගාඩ් එකේ මඟ පෙන්වීම සහ
අනුදැනුම නැතුව මේ සිස්ටයින් දේව මන්දිරය සහ කාදින්වරු සහ ඔවුන්ට උපස්ථාන කරන්න සහ ඔවුන්ගේ කෑම බීම ඉඳුම් හිටුම් ගැන බලන්න ඉන්න උදවිය නවාතැන් ගන්න සියලුම ස්ථාන නවීන තාක්ෂණයට මේ කියන්නේ අපි ගත්තොත් බග්ස් කියලා කියනවා. ඒ කියන්නේ හොරෙන් කැමරා දාලා හොරෙන් ඒ කියන්නේ මොනවාද මයික් සෙට් කරලා එහෙම කිසිම දෙයකින් මේ සිදුවන දෙයක් එළියට නොයන විදියට ඒ කියන්නේ තාක්ෂණීය පැත්තෙන් තනිකරම මේ යන කාඩිනල් හිමිපාණන්ලා තනිකරම තාක්ෂණීය පැත්තෙන් හොඳකලා කිරීමක් සිදු කරනවා. එතකොට ඒ දේවල් මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම ඒ කාලේ සමහර වෙලාවට මේ කොන්ක්ලේව් එහෙම අවුරුදු ගණන් එදිලා තියෙනවා. සමහරවිට කාදිනල් මණ්ඩලයේ තියෙන ભેද වින්න වීම මත 1000 විශේෂයෙන්ම මේ වැඩවසම් කාලේ ඒ කාලවල අවුරුදු 3 දක්වත් සමහර වෙලාවට ගිහිල්ලා තියෙනවා. මොකද 3න් 2ක බලයක් ගන්න බැරි වීම හේතුවෙන්. ඉතින් ඒ වගේ දෙයකට උනත් සූදානම් වෙන්න මේ වෙනකොට අතුලින් යම් කිසි ක්‍රියාමාර්ග සිදු කරනවා, කෑම එකතු කරනවා, අවශ්‍ය බෙහෙත් එතකොට ජලය ඒ වගේම සනීපාරක්ෂක දේවල් ඒ සියලුම දේවල් මේ වෙනකොට රැස් කරනවා. එතකොට කිසිම හේතුවක් මත සිස්ටයින් දේව මන්දිරයේ දොරටුව විවෘත වෙන්නේ නැහැ. කාදිනල් කෙනෙකුගේ අභාවයක් හෝ ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුර වීමක් වැනි හේතු ඇරුණුකොට වෙන කිසිම හේතුවකට සාමාන්‍යයෙන් නව පාපවංශයක නමක් තෝරා ගන්න අතුරු සිස්ටයින් දේව මන්දිරයේ දොරටුව කියන්නේ වහලා සීල් තබන දොරටුව විවෘත වෙන්නේ නැති. ඊට පස්සේ මේ දිව්‍ය පූජාවෙන් පස්සේ මේ කාඩිනල් හිමිපාණන්ලා තමන් රාසි භාවිසවල කියන කොට දීවයින් පස්සේ ඔවුන් යාඥා කරමින් සිස්ටයින් දේව මන්දිරයට ගමන් කරනවා. මේ දේව මැදුරේදී ඔවුන් ඇතුළත් වුණයින් පසුව සාමාන්‍යයෙන් ඒ වෙන විට පාලනය පිළිබඳ කටයුතු වතිකානයේ පාලනය සාමාන්‍ය පාලනය පිළිබඳ කටයුතු පිළිබඳ ප්‍රධානියා වෙලා ඉන්න කාමලෙන්ගෝ කියලා තනතුරක් තියෙනවා. ඒ කාමලෙන්ගෝ ඇවිල්ලි වරලා ඒ පිටතින් සිස්ටයින් දේව මන්දිරේ දොරටුව සීල් තියලා වහනවා. සීල් කරනවා කියන්නේ ලාකඩ දාලා ඒ වෙලාවේ වලාකඩ වලින් වතිකානයේ සීල් එක ගහලා ඉවරලා මුද්‍රා තබීමක් සිදු කරනවා. ඊට පස්සේ මේ කාඩිනල් හිමිවරුන්ගෙන් තෝරා ගන්නවා ග්‍රේට් ඉලෙක්ටර් කියලා. නැත්තම් මේ ඡන්ද විමසීම මෙහෙයවීම සහ එය බැලීම එය නිසියාකාරව කරගෙන යාම සඳහා එක කාඩිනල් හිමිපාණන් කෙනෙක්ව පත් කරගන්නවා. ඊට උන්වහන්සේ විසින් ගොඩක් වෙලාවට යාඥාවක් සිදු කරනවා. මේ යාඥාවෙන් අනතුරුව පළවෙනි ඡන්ද විමසීම සිදු වෙනවා. එතකොට පළවෙනි ඡන්ද සිදු වෙන්නේ අපි සාමාන්‍ය ඡන්දෙල්ල වගේම ඡන්ද කොළයක් නෙමෙයි පොඩි කාඩ් එකක් හම්බ වෙනවා. ඒ කාඩ් එකේ ගොඩක් වෙලාවට ඒ කාඩිනල් එක කාඩිනල් විභානවල තමන් නව පාපාංශයට තෝරාගත යුත්තේ මොන කාඩිනල් මේ පාලනද කියලා ඒ නම ලියනවා. ඒ නම ලියලා අන්තිමට උන්වහන්සේලා ඒ ඡන්ද පත්‍රිකාව නැත්නම් ඒ කොලේ නම ලියපු පොඩි චුටි කාඩ් එක අරගෙන ඇවිල්ලි ඉවරලා සියලු දෙනාගේ ඉස්සරහා ජේසුස් වහන්සේ තමන්ට සාක්ෂි වෙන පිණිසත් මේ ඒ ඡන්දය යම්කිසි වාජනයකට දමනවා. ඒ වාජනයෙන් ඊට පස්සේ අර ඡන්දය මෙහෙයවන කාඩිනල් මණ්ඩලය විසින් ඔවුන් ඒ ඡන්ද ගණන් කිරීම ප්‍රසිද්ධියේ සඳහන් කරනවා. උදාහරණයක් විදිහට ඡන්ද කාඩ් එකක් අරගෙන ඒ තියෙන නම හයියෙන් ශබ්ද නගා පවසනවා. එහෙම කරලා අන්තිම කොහොම හරි මේකෙන් පාපාංශ කෙනෙක් තෝරන්න 3න් 2ක ඒ වෙලාවේ කාඩිනල් මේ වෙලාවේ ඉන්න කාඩිනල් හිමිපාණන්ලගෙන් 3න් 2ක් තියෙනවා. හදිස්සිය හරි එහෙම 3න් 2ක් තිබුණේ නැත්තම් ගොඩක් වෙලාවට පළවෙනි පාර ඡන්ද විමසද්දී වෙන්නේ මේ වගේ දෙයක්. මොකද ඒ පළවෙනි ඡන්ද විමසීමෙන් තමයි දැනගන්නේ කවුද ඇත්තටම ඉදිරිපත් වෙන නාම යෝජනා නැත්තම් කවුද මේ ඡන්දේ ඉන්න නම් ටික මොනවාද කියලා දැනගන්න වෙන්නේ පළවෙනි පාර. ඊට පස්සේ අර අපි උදාහරණයක් ගත්තොත් 2-3 දෙනෙකුට වැඩියෙන් ඡන්ද ලැබිලා තියෙනවා. ඒ වගේ වෙලාවකදී හැබැයි සමහර වෙලාවට ගොඩක් අයට 1-2 ඡන්ද එහෙම ලැබිලා තියෙනවා. ඒතකොට දැන් ඊළඟ පාර වෙන්නේ මේ වෙලාවේදී කරන්නේ මේ ඡන්ද ඔක්කොම එකතු කරලා ඡන්ද පත්‍රිකා ටික සිස්ටයින් දේවමදේ උදුනක් තියෙනවා. ඒ උදුනට දාලා ඉවරලා පුච්චනවා.
ඒ පුච්චපුවම මේ පොඩි කෙමිකල් එකක් දානවා. කළු දුමක් යනවා. කළු දුමෙන් එළියේ ඉන්න මිනිස්සුන්ට දන්නනවා දැනට මේ ඡන්ද විමසීමක් තිබුණා. ඒ ඡන්ද විමසීමෙන් පාපාංශ කෙනෙක් තෝරා ගන්නට බැරි වුණායි කියලා. ඊට පස්සේ දැන් මේ පළවෙනි ඡන්ද විමසුම ගොඩක් වෙලාවට නාම යෝජනා දීලා තියෙන්නේ කවුද කියන එක දැන ගැනීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඊට පස්සේ වෙන්නේ අර පොඩි ඡන්ද තිබිච්ච කාඩිනල් හිමිපාණන්ලාගේ ඡන්ද ටික ගොඩක් වෙලාවට අර ප්‍රධාන නම් කීපයට ටිකෙන් ටික බැර වෙන්න පටන් ගන්නවා. මේ විදිහට කොහොම හරි ඡන්ද විමසීමෙන් තව ඉදිරියට ඡන්ද විමසනවා. කොහොම හරි දවසට සාමාන්‍යයෙන් දෙපාරක් විතර ඡන්ද විමසනවා. පළවෙනි දවසේ අරනකොට පළවෙනි දවසේ එකපාරයි. ඊට පස්සේ උන්වහන්සේලා නැවතත් ඡන්ද විමසීමෙන් පසු යාඥා කරන්නට සහ විවේක ගැනීම සඳහා ඔවුන්ගේ කුටියලට පිවිසෙනවා. කොහොම හරි අන්තිමට 3න් 2ක ඡන්දය කියන්නේ ඡන්ද බලයක් එනකම් මේ ගණන් කිරීම නැත්නම් මේ ඡන්ද ක්‍රියාවලිය සිදු වෙනවා. 3න් 2ක ඡන්ද බලයක් ආව වෙලාවකදී සාමාන්‍යයෙන් වෙන්නේ ඒ ඡන්ද මෙහෙයපු පුද්ගලයා නැත්නම් කන්විපාන නැවිලා නවක ආවේ කියන අලුතින් තෝරාපත් කරගත්ත අභිනව පාපවංශී ලෙස නම් කෙරෙනු කාඩිනල් හිමිපාණන් ළඟට ගිහිල්ලා ප්‍රකාශයක් සිදු කරනවා. ඔබව තෝරාගෙන තිබෙනවා. ඔබ කැමතිද මේ පාපවංශී තනතුර බාර ගැනීම සඳහා කියලා. එතකොට මේ කාඩිනල් හිමිපාණන්ට අවස්ථාව තියෙනවා. එතකොට කියන්න ඔව් මම කැමතියි නැතහොත් මම සූදානම් නැහැ කියලා. ඒ සූදානම් නැහැ කියන එක කියපු එහෙම වෙච්ච අවස්ථාවක් තිබිලා තියෙනවා. ඊට පස්සේ දැන් ගොඩක් වෙලාවට එහෙම යුතු කැමැත්ත ප්‍රකාශ කරනවා. කැමැත්ත ප්‍රකාශ කරාට පස්සේ ඒ ප්‍රධාන මේ ඡන්දය මෙහෙයපු කාඩිනල් හිමිපාණන් අහනවා එහෙනම් ඔබ පාවිච්චි කරන නම මොකක්ද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට හිටපු ස්වර්ගස්ථ වෙච්ච ෆ්‍රැන්සිස් පාපවංශයේ ගිහි නම මෙන්නේ කාඩිනල් ඕහේ මාරියෝ බර්ගෝලියෝ කියන නම. ඊට පස්සේ උන්වහන්සේගෙන් ඇහුවම උන්වහන්සේ පාවිච්චි කරන්නේ මොකක්ද නම කියලා. උන්වහන්සේ කියනවා අපේ කාතෝලික සභාවේ සාන්තුවරයෙක් ගෙනතොත් සාමාන්‍යයෙන් හොඳ ජීවිතයක් ගත කරලා අපි ස්වර්ගයේ සිටිනවා යයි කියන ආදර්ශමත් චරිතයක් වෙච්ච පුද්ගලයෙක් නමක් කියන ෆ්‍රැන්සිස් කියන නම පාවිච්චි කරනවා. හැබැයි දැනට තියෙන සභා ඉතිහාසයේ 200කට වැඩි වෙච්ච පාපවංශයලා අතර මේ ෆ්‍රැන්සිස් කියන නම පාවිච්චි කරපො වෙන කිසිම කෙනෙක් නැති හින්දා ස්වර්ගස්ථ වෙච්ච පාපවංශය අපි හඳුන්වන්නේ සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් කියලා. නමුත් ඊට කලින් හිටපු පාපවංශයේ ගිහි නම වෙන්නේ කාඩිනල් ජෝසප් රැට්සිංග කියලා. නමුත් උන්වහන්සේ තෝරාගන්නවා බෙනඩික්ට් කියන නම. නමුත් සභා ඉතිහාසයේ බෙනඩික්ට් කියන නම පාවිච්චි කරපු පාපවංශයලා 15ක් මීට කලින් ඉඳලා තියෙනවා. ඒක හින්දා උන්වහන්සේ වඳුන්වන්නේ 16 වෙනි බෙනඩික්ට් කියන නමින් තමයි උන්වහන්සේව හැඳින්වුවේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ සාමාන්‍යයෙන් සිදුවන්නේ නාවක අභිනව තෝරාගත් පාපවංශයට අනික් කාඩිනල් හිමිපාණන්ට සුබ පතනවා. ඊට පස්සේ මේ අතර වාරේ අර ඡන්ද පත්‍රිකා එකතු වෙලා ඒ ඡන්ද පත්‍රිකා පුච්චනවා. ඒකට දැන් දාන ද්‍රව්‍යයත් එක්ක මේ ඡන්ද පත්‍රිකා කියන්නේ සුදු පාට දුමක් කියන්නේ. සුදු පාට දුමත් එක්ක සාන්ත පීතර චතුරාශ්‍රයේ නැත්නම් වතිකානයේ රෝමයාවට ජනතාව දැනගන්න නව පාපවංශය කෙනෙක් පත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒ ජනතාව ගොඩක් වෙලාවට සාන්ත පීතර චතුරාශ්‍රයේ පිරෙන්නව වගේ රැස් වෙලා බලන් ඉන්නවා නව පාපවංශය කවුද කියලා දන්වනක. ඊට පස්සේ ආසන්නයේ තියෙන විශේෂ කුටියක් තියෙනවා. ඒ කුටියේ පාපවංශයේ කෙනෙක් අඳින මේ කාඩිනල් කෙනෙක් අඳින රතු පාටට උරු ඇඳුමක්. නමුත් පාපවංශ කෙනෙක් ඔයගොල්ලෝ දන්නවා අඳින සුදු පාටට උරු ඇඳුමක්. ඒ වගේ විවිධ ශරීර මේ සයිස් එකෙන් නැත්තම් ප්‍රමාණයෙන් යුතු ඇඳුම් ඒ කට්ටල කීපයක් තියෙනවා. ඒ කියන්නේ කුඩා එකක් යම් තාක් දුරට තරබාරු කෙනෙකුට ඇඳිය හැකි එකක් සහ මධ්‍යම ප්‍රමාණයෙන් මෙහිම පිහිටලා තිබෙනවා. මේ කුටිය සාමාන්‍යයෙන් ගොඩක් හැඟීම්බර ස්ථානයක් විදිහට හඳුන්වනවා. මොකද ගොඩක් වෙලාට අභිනවයෙන් පත් වෙච්ච පාපවංශලා මේ ස්ථානේ ගොඩක් හැඟුම්බර වෙන බවයි සඳහන් වෙන්නේ. ඉන්පසුව උන්වහන්සේම වස්ත්‍ර ඇඟලා ගියන් පස්සේ සාමාන්‍යයෙන් යාඥාවෙන් ටික වෙලාවක් කල් ගෙවනවා. ඒ යාඥා කිරීමෙන් පස්සේ මේ වෙනකොට රැස් වෙලා ඉන්න ජනතාව ඉස්සරහට පළවෙනි පාරට අභිනව පාපවංශය වෙලිවලා උන්වහන්සේ ජනතාවට කතා කරලා අවසානයේ උන්වහන්සේ ජනතාව ආශිර්වාද කරලා නැවතත් උන්වහන්සේගේ වාසස්ථානයේ වල ගමන් කරනවා. මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට දැනට තියෙන කතාවක් කියනවා ඒ කියන්නේ
අර මේ කාඩිනල් තමයි වැඩිපුර ඡන්ද අරන් තියෙන්නේ. ගිය පාර මෙයා තමයි දෙවෙනියා වුණේ. මෙයා තමයි පළවෙනියා වුණේ. එහෙම කතාවක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් පාපරණේ කොන්ක්ලේව් එකක ඇත්තට මොකද උනේ කියන දේ එළියට දැමීම තහනම් දෙයක්. සහ ඒක නිසා එන දේවල් ගොඩක් වෙලාට කටකතා පැත්තෙන් තමයි තියෙන්නේ. නමුත් සභාවේ ඒ කාඩිනල් හිමිපාණන්ලගේ නම් සහ ඒ එක පුද්ගලයන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පසුබිම හැම බලනකොට සමහරවිට මේ කතාවල ඇත්තක් තිබුණාය කියලා කියන්න බැරි කමකුත් නැති බවකුත් ප්‍රකාශ කරන්න ඕනේ. පාප්වංශී කෙනෙක් නැවතපත් කරන්න කොන්ක්ලේව් එකක් නැත්නම් පාපවරණයක් තියන්න පාප්වංශී කෙනෙක් ස්වර්ගස්ථ වෙන්නම අවශ්‍ය නැහැ. ඉන්න පාප්වංශී ඉසිබු හෙලනවා නැත්නම් රිටයර් වුණොත් මෙහෙම ආයෙත් පාපවරණයක් තියන්න සිදු වෙනවා. ඒ වගේ දෙයක් තමයි 2013 දී වෙන්නේ. ඒ කියන්නේ 16 වන බෙනඩික්ට් පාප්වංශී රිටයර් වෙනවා. රිටයර් වුණායින් පස්සේ නව පාප්වංශී කෙනෙක් තෝරාගන්න පාපවරණයක් පවත්වනවා. ඒකෙන් ෆ්‍රැන්සිස් පාප්වංශී තේරීපත් වෙනවා. එතකොට මේ විශේෂයෙන්ම කතෝලික සභාවේ ප්‍රධාන වශයෙන් දැනට ප්‍රශ්න දෙකක් තිබෙනවා. ප්‍රශ්න කිව්වට වැඩිය අපි කිව්වොත් ඒක යම්කිසි ගැටලුකාරී මාතෘකා දෙකක්. ඒ තමයි කතෝලික සභාව තවදුරටත් සාම්ප්‍රදාය මත ගමන් කර යුතුද නැතහොත් යම්කිසි ලිහිල් පිළිවෙතක් අනුගමනය කළ යුතුද කියන කාරණා දෙක. හොඳම උදාහරණය වෙන්නේ අපිට හිටපු දැනට කලින් හිටපු පාප්වංශීලා දෙන්න. ඒ තමයි බෙනඩික්ට් 16 වන බෙනඩික්ට් පාප්වංශී සහ ෆ්‍රැන්සිස් පාප්වංශී කියන පුද්ගලයන් දෙදෙනා එකම තනතුර ලැබුවත් ඔවුන්ගේ ආකල්ප ඔවුන්ගේ සිතුම් පැතුම් දෙවිධාකාරකින් තමයි ගොඩක් වෙලාවට අපිට සභාවේ දකින්න හම්බ වෙන්නේ. බෙනඩික්ට් 16 වෙනි බෙනඩික්ට් පාප්වංශී ගත්තොත් අපේ සභාව ඉතිහාසයේ මේත කාලේ බිහිවෙච්ච දැනුම අතින් අග තැන්පත් කෙනෙක්. ඒ වගේම ගොඩක් දක්ෂ කෙනෙක්, දක්ෂ කතිකයෙක්. ඒ වගේම සභා ඉතිහාසයට අදාළ ගොඩාක් මේ ලේඛන අපි කියනවා මේ ලෙටර්ස් එහෙම ගොඩාක් ලියපු කෙනෙක්. ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව සහ සාම්ප්‍රදාය රැකීම පිළිබඳ උන්වහන්සේ ගොඩාක් අවධානයක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන් ආందోලනාත්මක මාතෘකා කියලා අපිට හඳුන්වන්න පුළුවන් මාතෘකා. එතකොට උදාහරණයක් අද සමලිංගික විවාහයන් පිළිබඳව, එතකොට කතෝලික සභාවේ කාන්තා පූජා ප්‍රසාදීවරුන් සිටිය යුතුද පිළිබඳව, ඒ වගේම සභාවේ විවාහ නොවන නමුත් පල්ලි එන්න උත්සාහ කරන අයවන් පිළිබඳව දරන ප්‍රතිපත්තිය, මේ වගේ ප්‍රතිපත්තිමේ පැත්තෙන් තනිකරම අහසයි පොළොවයි වගේ ක්‍රම දෙකක් අනුගමනය කරපු දෙන්නෙක් තමයි බෙනඩික්ට් චතුර්ථම පාප්වංශී සහ ෆ්‍රැන්සිස් පාප්වංශී හඳුන්වන්න පුළුවන්. ඇයි එහෙම දෙවිධාකාර ප්‍රතිපත්ති අනුගමනයක් වෙන්නේ කියන එක වෙනම මාතෘකාවක්. නමුත් උන්වහන්සේලා දෙන්නාගේ ජීවිත කතාවන් බැලුවොත් එක් කාලයකදී බෙනඩික්ට් 16 බෙනඩික්ට් පාප්වංශීවත් ගොඩක් වෙලාවට මේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියා. නමුත් උන්වහන්සේ අවසාන කාලය වෙන විට ගොඩක් දුරට දැඩි සාම්ප්‍රදායික මට්ටමකට තමයි ගමන් කරමින් සිටියේ. නමුත් ෆ්‍රැන්සිස් පාප්වංශී ගොඩක් වෙලාවට ජනතාව අතර සිටමින් ජනතාව මේ සභාව වෙත කෙසේ නැවත ගෙන යා යුතුද යන ප්‍රතිපත්තියක් තමයි උන්වහන්සේ අනුගමනය කරේ. නමුත් උන්වහන්සේගේ එම ප්‍රතිපත්තිය මත සමහර විට කතෝලික සභාවේ ඉගැන්වීම් මත පරස්පර විරෝධතා මතුවෙන්නට අවස්ථාවක් තිබුණා සහ තියෙනවා. අපි ඒව ගැන පසුව කතා කරමු. නමුත් දැනට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අභිනව පාප්වංශී දැනට පත් වෙන්න තිබෙන පාප්වංශී මොන ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද යන ප්‍රශ්නේ තමයි දැනට කතෝලික සභාවේ තිබෙන්නේ.